ඔස්ට්‍රේලියාවල තියෙන ස්කෝලර්ෂිප් ඔප්ෂන්ස් ගැන පොඩ්ඩක් කතා කරොත්. ඔස්ට්‍රේලියාවල ස්කෝලර්ෂිප් ස්කීම්ස් තියෙනවා. තමන්ගේ ඇකඩමික් ස්කෝලර්ෂිප්ස් තියෙනවා, ඒ වගේම පර්ෆෝමන්ස් ස්කෝලර්ෂිප් තියෙනවා. ඒ කියන්නේ අපිට ගිහිල්ලා තමන්ගේ පර්ෆෝමන්ස් වලින් ගන්න පුළුවන් ස්කෝලර්ෂිප්ස් තියෙනවා. ඒ වගේම ඔස්ට්‍රේලියානු ගවර්න්මන්ට් එකෙන් දෙන ස්කෝලර්ෂිප්ස් තියෙනවා. ඒක යුනිවර්සිටි එකෙන් දෙන වෙනමයි, ගවර්න්මන්ට් එකෙන් දෙන වෙනමයි. ඒ වගේ ස්කෝලර්ෂිප් වර්ග කීපයක්ම තියෙනවා. ඒතොර ඒ ස්කෝලර්ෂිප් වලට අපිට මුලින් ඉඳන් ඇප්ලයි කරන්න පුළුවන්. ඒතොර ඒ ඇප්ලයි කරද්දි තමන්ගේ ප්‍රොෆයිල් එක, තමන් කොයි වගේද මේකට මේ සුදුසුකම් ලබන්නේ, ඒක හරියටම ක්‍රයිටීරියා එක අපි බලලා කරු අපිට ඒක ස්කෝලර්ෂිප් එකක් ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අනිත් එක තමයි ඔස්ට්‍රේලියාවේ තියෙන හොඳම ඩෙස්ටිනේෂන් එක තමයි අපි කියන ස්කූලින් වීසා. මේ ස්කූලින් වීසා කියන කැටගරි එක ගත්තොත් අවුරුදු 7ත් 17ත් අතර ඉන්න මේ ලංකාවේ රජය හෝ පෞද්ගලික ස්කෝලයකට යන ඉංග්‍රීසි මාධ්‍යයෙන් හෝ සිංහල මාධ්‍යයෙන් හෝ දෙමළ මාධ්‍යයෙන් ගන්න ඕනෑම දරුවෙකුට ඔස්ට්‍රේලියාවේ ඒ ළමයා මෙහි ඉගෙන ගන්න අවුරුද්දටම එහෙට යන්න හැකියාව තියෙනවා. ඒ හරහා තමන්ගේ අම්මා හෝ තාත්තට ගාඩියන් හැටියට ඇතුළීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ක්‍රමවේදය දිගින් ගියාම යාගේ ෆැමිලි එකම මෙහි සෙටල් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් මේකෙන් ලබා දීලා තියෙනවා. ඉතින් මේ වගේ ඔප්ෂන්ස් ගොඩාක් තියෙන ඔස්ට්‍රේලියාවේ ඩෙස්ටිනේෂන් එකේ.